අද අපි මුලින්ම අරගෙන ආව මේ නිවස පිහිටලා තියෙන්නේ අඹේපුස්ස අඩුපේ පාරට මුහුණලා. පර්චස් 35ක් තියෙනවා. මෙහි මිල ලක්ෂ 85ක් කියලා තමයි පැවසුවේ. අඹේපුස්ස දුම්රිය ස්ථානයට මීටර 700යි. මීරිගමට කිලෝමීටර් 4.400ක් තියෙනවා. වරකපොළට කිලෝමීටර් 5.800යි. කාපට් පාරට මුහුණලා තමයි තියෙන්නේ. ජලය සහ විදුලිය තියෙනවා. වටිනා කොස්ගස් 3ක් තියෙනවා. නිෂ්කලංක හා ආරක්ෂිත වටපිටාවක් තියෙනවා. සියලුම නාගරික පහසුකම් අතේ දුරින් තමයි තියෙන්නේ. මේ මිලදී ගැනීම පදිංචියටත් අනාගත වටිනාකම ඉහළ යන ආයෝජනයකටත් කදිම අවස්ථාවක් කියලා තමයි පැවසුවේ. ඉතින් වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස හොරණ පාදුක්ක 282 බස් පාරට ආසන්නයෙන් තමයි තියෙන්නේ. සුන්දර වෙල්යායකට මායිම් වෙලා තමයි තියෙන්නේ. නිවස සමග ඇනෙක්ස් එකක්ද තියෙනවා. පර්චස් 14.7ක් තියෙනවා. මෙහි මිල ලක්ෂ 90ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ තමයි මෙම අඩක් නිම කළ නිවස සමග ඉඩම තියෙන්නේ. රජයේ දීපල ණය ලබාගෙන තියෙනවා. මෙහි මිල ලක්ෂ 45ක් කියලා තමයි පැවසුවේ. හිමිකරුවන් විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍ය බවත් පැවසුවා. පර්චස් 12.5ක් තියෙනවා. දෙමහල් නිවස පහතමාලයේ වැඩ නිම කරලා තියෙනවා. ඒ වගේම ලින් ජලය තියෙනවා. කාමර දෙකක්, නාන කාමරය, මුළු තැන්ගේ හා සාලයක් තියෙනවා. පිරිසිදු ඔප්පු තියෙනවා. නිවාස සැලසුම් අනුමත කරලා තියෙනවා. එක් පැත්තකට තාප්පය බැඳලා තියෙනවා. නිෂ්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. වැඩි විස්තර දැන ගැනීමට තිරේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස මඩවල හන්දියේ තමයි තියෙන්නේ. කිලෝමීටර් 1.800ක් දුරින් නාපාන පන්සල ආසන්නයේ ඉදි කරලා තියෙනවා. මෙහි ඉඩම පර්චස් 20ක් තියෙනවා. ඒ වගේම නිදන කාමර 3ක්, ආලින්දය, වොෂ්රූම් 2ක් හා පැන්ට්‍රියක් තියෙනවා. මුළු තැන්ගයක් තියෙනවා. මෙහි මිල ලක්ෂ 100ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට තිරේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස නිට්ටඹුරු නගරයට ඉතා ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 3.500ක් තියෙනවා. මීරිගම පශ්‍යාල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2ක් තියෙනවා.
ඉදිවන වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 6ක් තියෙනවා. පර්චස් 20ක් තියෙනවා. ඒ වගේම නිදන කාමර 4ක්, ආලින්දය, ඇතුළත කුස්සිය, පිටත දර සහ ගෑස් දෙවර්ගයේම භාවිතා කළ හැකි කුස්සිය, ඉදිරිපස සහ පිටුපස වැරෙන්ඩා නාන කාමර එකක්, පිටත වැසිකිළිය තියෙනවා. ලින්ජලය සහිත අංග සම්පූර්ණ නිවසක්. මෙහි මිල ලක්ෂ 105ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම දෙමහල් නිවස ගම්පහ සිරිමල්ලු වෙන පාරේ තමයි තියෙන්නේ. පර්චස් 14ක් තියෙනවා. ඒ වගේම කාමර 4ක්, නාන කාමර 2ක් තියෙනවා. අගනා දැකුම් කළු නිවසක්. මේ මිල ලක්ෂ 3.5ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම අංග සම්පූර්ණ දෙමහල් නිවස රාගම තේවත්ත පල්ලිය පාරේ තමයි තියෙන්නේ. පර්චස් 9ක් තියෙනවා. කාමර 4ක් තියෙනවා. ඉක්මනින් විකිණීමට අවශ්‍ය බව තමයි පැවසුවේ. මෙහි මිල ලක්ෂ 135ක් වෙනවා. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම අංග සම්පූර්ණ දෙමහල් නිවස මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය පොලිසිය අසලින් මීටර් 300ක් දුරින් තමයි තියෙන්නේ. පර්චස් 10ක් තියෙනවා. ඒ වගේම නිදන කාමර 4ක්, විශාල ආලින්දයක්, පැන්ට්‍රිය සහිත මුළු තැන්ගයක්, ලිවිං හා ඩයිනිං හෝල්, වොෂ්රූම් හා වාහන නැවැත්වීමේ පහසුකම් තියෙනවා. මෙහි මිල ලක්ෂ 210ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට තිරේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.